මේ කතාව ඇත්තටම පුදුම හිතෙන එකක්. බැඳීම්, වෙන්වීම සහ ඇදහිය නොහැකි දෛවෝපගත සිදුවීමක් ගැන කියවෙන හරිම සංවේදී කතාවක් තමයි මේ. හිතන්නකෝ, අවුරුදු 20කට පස්සේ 20 වෙනි උපන්දිනයේ දවසේ ලැබෙන මේ එකම එක පණිවිඩය දශක දෙකක වෙන්වීමක් ඉවර කරලා අලුත් හමුවීමකට පාර කපනවා. හොඳයි. අපි එහෙනම් මේ කතාවේ මුලටම යමු. මේ හැමදේම පටන් ගන්නෙ එක නවයෝන් තරුණයක් ගත්ත හරිම අමාරු තීරණයකින්. 2001 අවුරුද්ද. හෝලි ෂියර්ට වයස අවුරුදු 5යි. ඇය කියන විදිහට මේ වයසේදී තමයි අය තමන්ගේ ජීවිතේ ගත්ත අමාරුම තීරණය ගන්නෙ. ඉතින් ඇයි ඇය ඒ වගේ තීරණයක් ගත්තේ? එයාට ඕන වුණා එයාගේ පුතා බෙන්ජමින්ට එයාට ඒ වෙලාවේ දෙන්න බැරි වුණු ස්ථාවර සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් දෙන්න. ඒකයි ඇගේ එකම අරමුණ උනේ. ඉතින් මුලදී ලිපේ ෆොටෝස් එහෙම හුවමාරු වුණත් කාලයත් එක්ක ඒ සම්බන්ධකම් ඔක්කොම නැවතිලා ගියා. අන්තිමට අවුරුදු 20කට කිට්ටු කාලයක් මේ දෙන්න අතරේ කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ. හරි. දැන් අපි බලමු මේ දශක දෙකක කාලය තුල මේ ජීවිත දෙක එකිනෙකා ගැන කිසිම දෙයක් නොදැන හැබැයි පුදුම විදියට එකිනෙකාට හරිම ළඟින් සමාන්තර පාරවල් දෙකක ගමන් කළේ කොහොමද කියලා. බලන්න මේ දෙන්නාගේ ජීවිත කොච්චර වෙනස්ද ඒත් කොච්චර සම්බන්ධද කියලා. බෙන්ජමින් හැමදාම හෙව්වේ ස්තුති කරන්න අවස්ථාවක්. අනික් පැත්තෙන් හෝලි එයාගේ ජීවිතයට බාධා කරන්න කැමති නැති නිසා දුරින් ඉඳන් ආදරෙන් බලාගෙන හිටියා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. බෙන්ජමින් එයාගේ අම්මව හොයන්නේ ජීවිතේ අඩුපාඩුවක් පුරවා ගන්න නෙවෙයි. නෑ, එයාට ඕනේ එයාට මේ වගේ හොඳ ජීවිතයක් දුන්නට ඇයට ස්තුති කරන්න විතරයි. අවුරුදු ගාණක් දුරින් ඉඳන් බලන් ඉඳලා හෝලි අන්තිමේදී හිත හදාගන්නවා. අවුරුදු 20ක නිහඬියාව බිඳින්න ඇය ධෛර්යය එකතු කරගන්නවා. මේ පණිවිඩයේ තියෙන වචන දිහා බැලුවම පේනවා හෝලිට කොච්චර සැලකිල්ලක් එවැගේම දෙගිඩියාවක් තිබ්බද කියලා. එයා බෙන්ජමින්ගේ ජීවිතයට එකපාරටම කඩා පාත් වෙන්න බය වුණා. ඉතින් බෙන්ජමින්ට මේ පණිවිඩය ලැබෙන්නේ කොහොමද? එයා ඉන්නේ එයාගේ ෆැක්ටරියේ මැෂින් නම්බර් 15 ළඟ. එයාගේ 20 වෙනි උපන්දිනයට පහුදා. මේක දැක්ක ගමන් එයාට ඇනෙනවා හැබැයි ඒ සතුටට. බෙන්ජමින්ම කියන විදියට ඒ මොහොතේ දැනුණු හැඟීම වසර 20ක් පුරාවටම හිතේ තිබ්බ බලාපොරොත්තුවක බර වචන කිහිපයකින්ම පැහැදිලි කරනවා. හරි. දැන් තමයි වැදගත්ම හරිය. ඔවුන් දෙන්න මුහුණට මුහුණ හමුණු ඒ සංවේදී මොහොත. ඉතින් පණිවිඩේ ලැබිලා දවස් දෙකකට පස්සේ බෙන්ජමින්, හෝලි සහ බෙන්ජමින්ව හදාගත්ත අම්මා ඇන්ජෙලා තුන්දෙනාම රෑ කෑමකට හමු වෙනවා. බෙන්ජමින් හෝලිගේ උරහිසට හිමින් තට්ටු කරනවා. ඊට පස්සේ වෙන්නේ විනාඩි 5ක් පුරාවට දෙන්නම අඬඬා එකිනෙකාව බදාගෙන ඉන්න එක. අවුරුදු 20ක හැංගීම් පිට වුණ මොහොතක් ඒක. බෙන්ජමින් කියන විදියට ඒක නිකම්ම හීනයක් සැබෑ වුණා වගේ නෙවෙයි. ඒක තමයි එයාගේ ජීවිතේනේ එයා ඇත්තරම හීනයක් සැබෑ වුණා කියලා කියපු එකම අවස්ථාව. හැබැයි කතාව මෙතනින් ඉවර වුණේ නැහැ. ඕන් කතා කර කර ඉන්නකොට තේරුම් ගත්තා මේ කතාවේ තවත් පුදුම හිතන පැත්තක් තියෙනවා කියලා. ඒක ඇත්ත වෙන්න බැරි තරම් ඇදහිය නොහැකි අහඹු සිදුවීමක්. ඔව්, මේ හමුවීම කියන්නේ කතාවේ පළවෙනි පුදුමය විතරයි. දෙවෙනි එක ඊටත් වඩා කම්පනයක් ඇති කරන දෙයක්. කතාව අතරතුර බෙන්ජමින් නිකමට වගේ කියනවා එයා හොස්පිටල් එකක වොලන්ටියර් වැඩ කරනවා කියලා. ඒක ඇහුණ ගමන් හෝලි කියනවා මමත් හොස්පිටල් එකක මෙඩිකල් ඇසිස්ටන්ට් කෙනෙක් කියලා. ඊට පස්සේ තමයි ඒ පුදුම හිතන ඇත්ත එළියට එන්නේ. ඔවුන් දෙන්නම වැඩ කරලා තියෙන්නේ එකම තැනක. ශාන්ත මාක්‍රෝහලේ. ඒ විතරක් නෙවෙයි, පසුගිය අවුරුදු දෙක පුරාම ඔවුන් එකම ගොඩනැගිල්ලක තමයි ඉඳලා තියෙන්නේ. හිතන්නකෝ ඒකේ පුදුමේ. එකිනෙකා ගැන කිසිම දෙයක් නොදැන දවස ගානේ මුණ ගැහෙන්න තිබ්බ ඉඩකඩ. හෝලි වැඩ කරපු හෘදය මධ්‍යස්ථානයේ ජනේලෙන් බැලුවම බෙන්ජමින් වොලන්ටියර් කරපු NICU එක පේනවා. හෝලි හැමදාම ඒක පහු කරගෙන යනවා. දෙන්නම වාහන පාක් කරන්න එකම පාකින් එකේ. ඒත් ඔවුන් කවදාවත් මුණ ගැහිලා නැහැ. ඉතින් මේ හමුවීමෙන් මුනේ අභිරහසක් විසඳුන එක විතරක් නෙවෙයි, ඒකෙන් දෙන්නාගේම ජීවිතවලට ගැඹුරු සුවයක් සහ සම්පූර්ණ බවක් ගෙනාවා. බෙන්ජමින් කියන විදිහට මේ හමුවීමෙන් එයාගේ හිතේ තිබ්බ හිස්තැනක් පිරුණලු. ඔහු අවුරුදු ගාණක් තිස්සේ පොරබදෙමින් හිටපු මානසික ගැටලු වලටත් මේක ලොකු සහනයක් වුණා. එයාට දැන් දෙන්නේ සම්පූර්ණයි කියලා. ජීවිතේ ඉස්සරහට යන්න සූදානම් කියලා. ඇත්තටම මේ කතාව අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. අපි නොදැනුවත්වම අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් කොච්චරනම් සම්බන්ධතා අපේ ඇස් ඉස්සරහම සංවීලා තියෙනව ඇද්ද?